ආයුෂ බොහෝ වේවා. අද විශ්ව සංචාරයෙන් ලෝකේම කතා වෙන හෝමූස් සමුද්‍ර සංධිය පිළිබඳව අපි කතා කරමු. හෝමූස් සමුද්‍ර සංධිය යනු ලෝකයේ අතිශය වැදගත් මුහුදු මාර්ගයක් වන අතර හෝමූස් සමුද්‍ර සංධියේ පිහිටා තිබෙන්නේ ෆර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් බොක්ක යා කරන මෙම පටු මුහුදු තීරය ලෝකයේ බලශක්ති මධ්‍යස්ථානය ලෙස හඳුන්වනවා. මෙම මාර්ගයේ පටුම ස්ථානය කිලෝමීටර 33ක් පමණ වෙන අතර සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමිරි රාජ්‍යය සහ කුවේට් රාජ්‍ය යන රටවලින් අපනයනය කරන බොළතෙල් ලෝකයට රැගෙන යාමට ඇති ප්‍රධානතම සහ එකම මුහුදු මාර්ගයද මෙය වෙනවා. හෝමූස් සමුද්‍ර සංධියේ අයිතිය එක් රටකට සීමා නොවන අතර මෙහි සැබෑ තත්ත්වය නම් මේ පිහිටා ඇත්තේ උතුරින් ඉරානයටත් දකුණින් ඕමානයටත් එක්සත් අරාබි එමිරි රාජ්‍යයටත් මැදිවයි. මෙහි නාවික ගමන් මාර්ග වැඩිපුර ඇත්තේ ඕමානයට අයත් මුහුදු සීමාව තුල වීම විශේෂයි. මෙහි තිබෙන පටු බව නිසාම ඉරාන මුහුදු සීමාව තුල ගමන් කිරීමටද සිදුවෙනවා. එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නීතියට අනුව මේ ජාත්‍යන්තර සමුද්‍ර සංධියක් ලෙස සැලකේ. මෙය ලෝක ශක්ති සැපයුමේ දොරටුව ලෙසද හඳුන්වනවා. එම නිසා මෙහි සාමකාමී නාවික ගමනාගමනයට බාධා කිරීමට කිසිදු බලවතෙකුට හැකියාවක් නොමැත. ලෝකයේ දිනකට පරිභෝජනය කරන බොරතෙල් වලින් 20%ක් පමණ ගමන් කරන්නේ හෝමූස් සමුද්‍ර සංධිය හරහායි. මේ වසා දමනවා කියන්නේ ලෝකයේ බොරතෙල් සැපයුමෙන් 1/5 එසේත් නැත්නම් දිනකට බැරල් මිලියන 20ක් පමණ අඩාල කිරීමයි. ඒ නිසා ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම සහ ගෝලීය උද්ධමනයේ ඉහළ ගොස් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම, යුරෝපයේ සහ ආසියාවේ ප්‍රධාන කර්මාන්තශාලා අඩවන වීම ආදියද මෙහි අතුරු විපාකයක් ලෙස සලකන්නට පුළුවන්. ගෝලීය ස්වභාවික ද්‍රව වායුව හෝ LNG වලින් සැලකිය යුතු කොටසක් මෙම මාර්ගය හරහා අපනයනය කරයි. මෙය ගල්ෆ් නිෂ්පාදකයන්ගේ ප්‍රධානතම අපනයන මාර්ගය වන අතර මින් පිටවන තෙල් වලින් 80%කට වඩා ආසියාව වෙත පැමිණෙනවා. මෙම හෝමූස් සමුද්‍ර සංධිය වසා දැමීමට ඉරානය තීරණය කිරීමත් සමගම ශ්‍රී ලංකාව වැනි අර්ධ සංවර්ධිත රටවල් වලට බොහෝ බලපෑම් එල්ල වී තිබෙනවා. බොරතෙල් සහ ගෑස් ඇතුළුව භාණ්ඩ අපනයනයේ සීමා වීමත් සමගම ගෝලීය ආර්ථිකයටත් දැඩි බලපෑමක් එල්ල කරනවා. අප රටේ ප්‍රධානතම තේ ගැනුම්කරුවෙකු වන ඉරානයට තේ අපනයනය කිරීමට නොහැකි වීම සහ මෙරටින් අපනයනය කරන බොහෝ භාණ්ඩ නෞකා ගමන් කරන්නේද මෙම මාර්ගයේ ඔස්සේ වීම අපගේ ආර්ථිකයට තවත් බලපෑම් එල්ල කරනවා. මෙම තත්ත්වය දිගින් දිගටම වර්ධනය වුවහොත් දකුණු ආසියාතික රටවල් වලට විශාල ආර්ථික අර්බුදවලට ලක්වීමට සිදුවන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයක් වෙනවා. විශ්ව සංචාරයේ ප්‍රාර්ථනීය මෙම යුද තත්ත්වයේ නිමා වී ලෝකයට සාමය උදා වේවා කියලයි. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට විශ්ව සංචාරය YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.